වනගත වෙන්නට කියලා නෙමෙයි. ඔව්. බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ සියල්ලම අත්හැරගෙන බව වටහාගෙන ජීවත් වෙන්නට කියලා. බොහෝ පිරිසක් වරද්දාගෙන සිටිනවා. මේ බුදු දහම ඇතුලේ තිබෙන සියල්ල අත්හැරීම කියලා නෑ පින්වත්නි. සියල්ල යම් කිසි දිනක නැති වෙන බව තමයි වටහාගෙන ජීවත් වෙන්නට බව තමයි බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ. මේ වගේ බණ කවුරුත් කියන්නේ. මේ වගේ බණ කවුරුත් කියන්නේ. මේ ෆෝන් දෙකක් තියෙනවා. ඉතින් මට එකක් දෙන්නකෝ. ඔයාට අලුත් එකක් මං අරන් දෙනවා. අලුත් ඒවා මේක එකක්. ලොකු වැඩි අම්මා. ඒ කවන්නේ කවන්නේ. මම වෙන ෆෝන් එකක් කරන් එපා දෙනවා. එපා. ඕකම දෙන්න. මේකම ඔව්. බුදුන්ද. මේක පාවිච්චි කරන්න අමාරු වාට මම පාවිච්චි කරන්න පුළුවන් එකක් කරන් දෙනවා. මේක දෙන්නකෝ. තේරුම් ගන්න. ඔයාට මම පාවිච්චි කරන්න පුළුවන් එකක් කරන් දෙනවා. තේරුම් ගන්න දෙයක් නෑ මෙන්න මේ බුදුහාමුදුරු බණ කියන එක. මම පුළුවන් එකක් දාලා දෙන්නම්. මගේ පොඩි